welcome to my YouTube channel. Guys, අද මට ඉස්කෝලේ වැඩක් තියෙනවා announcing එකක්. ඉතින් ඒකට මම යන්න දැන් ලෑස්ති වුණා. ඉතින් මට සාරි එකක් තමයි අරන් එන්න කියලා කිව්වේ මිස්. ඉතින් මම දැන් ready වුණා. ඉතින් කොහොමද අද දවස ගෙවෙන්නේ කියලා ඔයාලට මේ vlog එකේ දානවා. ඉතින් hi ඔයාලට කොහොමද? ඉතින් ඔන්න අදත් මම day vlog එකක් අරගෙන ආවා guys. අද මම යන්නේ ඉස්කෝලේ තියෙන පොඩි event එකක්. ඉතින් ඒකේ මට announcing තියෙනවා. ඉතින් ඒ වැඩේ කරන්න තමයි මම යන්නේ. guys, ඉතින් ඔන්න එදා ගියාට පස්සේ තමයි මට එදා event එකේ agenda එක හම්බුනේ. මම දැන් ඒක බලන ගමන් මේ ඉන්නේ. guys, තව චුට්ටකින් තමයි event එක පටන් ගන්නෙ. දැන් වෙලාව 9:10යි. 9ට පටන් ගන්න උනාට තාම නැහැ පටන් ගන්න. ඉතින් අපි බලමු පටන් ගන්නම කොහොමද වැඩේ වෙන්නේ කියලා. එහෙනම් දිගටම මගේ vlog එකත් එක්ක එකතු වෙලා ඉන්න. bye, stay tuned. guys, දැන් තව චුට්ටකින් event එක පටන් ගන්නවා. සුදුසුකම් ඔබ සියලුම මනුෂ්‍යත්වයේ එකලෙස බැඳුණු බෞද්ධ ක්‍රිස්තියානි මුස්ලිම් හින්දු ආගම්වල සහෝදරත්වයේ අගය අද අපිට දැනෙමින් පවතිනවාද? ඒ වගේම විවිධ ආගමික ශාස්ත්‍රවල පෙරමන ඒ සහජීවනය වර්තමාන සංකීර්ණ සමාජය තුළ අපිට සැලකිලිව පවතිනවාද? එය පොදේ වචනික පවරක් සීමාවලාද? ඉතින් සම්පූර්ණ ශාන්තිය හේතු පොතේ භක්තිය මුස්ලිම් පල්ලියේ එකමුතුකම කතෝලික ස්ථානයේ ආශිර්වාදය පිළිගැනීමෙන් ඒ විවිධත්වයේ තුළ වර්තමාන සමාජයේ සමාජීවනයේ පිළිපදවන ඒ වගේම ඒ ආගම පිළිබඳව සමාජීවනයේ දෙසියදී සමාජ සංස්කෘතියේ සමාන දෙදස් 20 ඔබේ සවිධානයට බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ උත්තර ආගම පිළිබඳව මේ ස්ථානවල ආරම්භක ඔබ සියලුම එවැනි ආදරණීය සොයන සම්මානිත සභාවේ පාලන ස්ථානවල ඒ උත්සවයේ පිළිගන්නවා. guys, ඒ ඩාන්සින් එකෙන් පස්සේ ඊළඟට තියෙන්නේ මාරම ලස්සන ක්‍රියේටිව් අයිටම් එකක්. ඒක නිසාම ඔයාලට මම මේ vlog එකට ඒක ඇඩ් කරා. බලන්න, ඒ වගේම ඔයාලා එන්ජොයි කරන්න.
එකේ තිබ්බ ලස්සන. ඉතින් කොහොම හරි මට එදා ඉස්කෝලේට යන්න පුළුවන් වෙච්ච එක ගැන නම් මාර්ම සතුටුයි. මොකද ඉතින් අපිත් ඔය වගේ කාලයක් පහු කරා නේද කියලා මතක් වෙද්දි ඒ හැම මෙමරිස් එකක්ම මට නිකන් එදා අලුත් වුණා වගේ තමයි දැනුනේ. ඒ වගේම ගයිස් එදා දවසේ තිබ්බ ලස්සනම highlights එක තමයි මම මේ vlog එකට add කරේ. මම announce කරපු හැම එකක්ම දැම්මෙත් නෑ මොකද vlog එක දිග වෙන්න පුළුවන්. ගයිස් ඉවෙන්ට් එක ඉවර වුණා. පැය 3ක් වගේ තමයි තිබ්බේ. ඉතින් දැන් මම මේ ඉවර වෙලා ගෙදර යන්න තමයි ලෑස්ති වුණේ. Darling, just kiss me slow. Your heart is all I own, and in your eyes. මම දැන් ගෙදර ආවා. ඉතින් අපි බලමු අද හවසට මම මොනවද කරන්නේ සහ මම කොහෙද යන්නේ. ඉතින් vlog එක බලන්න. ඒ වගේම ඔයා මගේ channel එකට අලුතින් join වෙන කෙනෙක් නම් subscribe කරන්න අමතක කරන්න එපා. 2 hours later. ගයිස් ඔන්න මම දැන් ඒ විදිහට ටක් ගාලා රෙඩි වුණා. 4:45ට සර් එනවා. ඉතින් මම ටක් ගාලා ඉන්ස්ටිටියුට් එකට යන්න ඕනි. අපි බලමු කොහොමද අද දවස ගෙවෙන්නේ කියලා. බයි බයි. Two hours later. ගයිස් ක්ලාස් ඉවර වෙලා මායි අම්මයි මේ යන්නේ පින්චුන් එකට. ඔයාලා දන්නවා ඇති අලුතින්ම පානතුරේට ඕපන් වුණානේ. ඉතින් ඔන්න දැන් අපි පින්චුන් එකට ඇවිල්ලා ඕඩර් එක දැම්මා. ගයිස් මම ඕඩර් කරේ බ්‍රවුන් ෂුගර් බෝබා මිල්ක් ටී එක. හැබැයි ඉතින් ඒකේ ලොකු රහක් නෑ බොන්න පුළුවන් ෂේප්. ගයිස් ඒකත් බීලා දැන් අපි ගෙදර එන ගමන් තමයි ඉන්නේ. ගයිස් මං ගෙදර ආපු ගමන්ම ඩිනර් ගත්තා. මොකද මාර බඩගිනි අද දවසම ටිකක් බිසි නිසා හරියට කන්න ටයිම් එකක් තිබ්බෙත් නෑ. හැබැයි ඉතින් ඩිනර් එක නම් ගෙදර ගියපු ගමන් මම ගත්තා. ගයිස් මගේ ඩේ vlog එක බලපු ඔයාලා හැමෝටම thank you so much. ආයෙත් ලස්සන vlog එකකින් මම